ඔනේ යාළුවනේ මං කියපු විදිහටම චිකන් කරි හදන විදිය ඔයාලට කියලා දෙන්න හිතුවා. කතා කරලම කියන්න ඕනේ කියලා හිතුණා. මොකද ටිකක් වීඩියෝ එක දිග හින්දා චිකන් කිලෝ එකක් මේ විදිහට මම හොදලා අරගෙන තියෙනවා. ලුණු මේ සැටි දෙකක් මම දාගත්තා. ඔයාලගේ රස අනුව දාගන්න. ගම්මිරිස් කුඩුත් දාගත්තා මම මේ විදිහට ටිකක්. මිරිස් කුඩුත් මේ සැටි දෙකක් දාගත්තා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය දාගන්න. කළු කුඩු තේ හැදි එකමාරක් දාගත්තා. තුන පහ මේ සැටි දෙකක් දාගත්තා. අවශ්‍ය ප්‍රමාණයට සියඹල ටිකකුත් දාගෙන මේ ටික මම හොඳට කලවම් කරගත්තා. පහේ ටික අලනකම් මම මේ විදිහට චිකන් එක වහලා තියාගන්නවා. දැන් මම පහේ ටික හදාගන්න යන්නේ කැකුළු හාල් මිටක් සෝදලා දාගන්නවා. පොල් මිටකුත් දාගන්නවා එකටම. කුරුදු පොතු කැලි දෙක තුනකුත් දාගන්නවා. කරපිංච ටිකකුත් දාගන්නවා. සුදු ලුණු ටිකකුත් දාලා මම මේ ටික හොඳට පාට වැටෙනකම් බෙද ගන්නවා. ඉතින් මේකේ පුදුම රසක් තියෙන යාළුවනේ. හරිද? හදලම බලන්න. දැන් ඉතින් කතාවෙන් මම මේ ටික ඔක්කොම බෙදගත්තා. ඊළඟට බ්ලෙන්ඩර් ජායකට මම මේක දාගන්නවා. දැන් මේක හොඳට ග්‍රයින්ඩර් කරලා අරගන්න ඕන. ඉතින් මේක කොටා ගන්න බ්ලෙන්ඩරේම ඕනේ නෑ ඉතින් නේ. ඔයාලට පුළුවන් ඉතින් මේක වංගෙඩියට දාලාත් කොටා ගන්න. ඉතින් දැන් කියෝගෙනම ඔන්න මම මේක කොටාගෙන මාව. දැන් මේක මම පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. කතාවෙම දැන් තෙල් හටියක් රත් වෙලානේ ඔන්න. දැන් මම ඒකට කපාගත්ත සුදු ලුණු ටිකක් දාගන්නවා. ඉඟුරු ටිකකුත් දාගන්නවා. මගේ කටහඬේ පොඩි අවුලක් තියෙනවා ගණන් ගන්න එපා ඉතින් නේ. කපාගත්ත ලුණු, කරපිංචා, රම්පේ මේ සේරම ටික දාගෙන හොඳට මේක බෙදගන්න. දැන් මේ ටික ඔක්කොම බෙදුනට පස්සේ මම මේකට දාගන්නවා 3-5 මිරිස් කුඩු. අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ මේ ටික හොඳට බෙදගන්න. මේක නම් ඉතින් සුපිරිම චිකන් කරියක් ඈ. ඉතින් අනිවාර්යයෙන්ම හදලම බලන්න ඕනේ ඕගොල්ලෝ. දැන් මේ ටික ඔක්කොම හොඳට පාටක් එනකම් බෙදගන්න. ටිකක් අද පාටක් එනකම් පදින්න. ඔන්න දැන් මගේ චිකන් ටික ඔක්කොම තෙලට මම මේ විදිහට දාගන්නවා දැන්. දැන් මස් ටික හොඳට මම කලවම් කරගන්නවා. මස් වෙනකොට ටිකක් ඉඩ තියෙන භාජනයක් ගන්න. ඊළඟට මම වතුර ටිකක් දාගන්නවා. වතුර දාගන්නකොට මස් එක වැහෙන්නම වතුර දාගන්න. ඊළඟට මස් ටික හොඳට කලවම් කරගන්න. මස් ටික කලවම් කරගෙන දැන් ඉතින් හොඳට වහගෙන උයා ගන්න තමයි තියෙන්නේ. දැන් ටික වෙලාවක් මස් ටික තැඹුණාට පස්සේ මම මේකට තක්කලි ගෙඩියක් කපලා දාගන්නවා. අමු මිරිස් කලාල් දෙක තුනක් කපලා දාගන්නවා. ඊළඟට අපි හදාගත්ත පහේ එකක් දාගන්නවා. දැන් ඊළඟට හොඳට මේක කලවම් කරගන්න ඕනේ. හරි ඉතින් දැන් කලවම් කරගෙන ඉවර නම් ඔන්න ඔය දැන් මස් ටිකක් වහගමු. වහගෙන දැන් හොඳට තඹගමු. පැය කාලක් විතර ගියාට පස්සේ මම මේක ඇරලා බලනවා මේ විදිහට. දැන් ඉතින් අපේ චිකන් කරි ටිකක් හරි ගිහින් තියෙන්නේ. ඊළඟට පස්සේ ටිකක් වෙලාවක් මේ විදිහට තියලා තියන්නේ විනාඩි 10ක් විතර. ලිපෙන් බෑවට පස්සේ මේ වගේ තමයි දැන් පේන්නේ වලට අපේ චිකන් කරිය. මේක හොඳ ග්‍රේවි ගතියක් තියෙනවා මේ බලන්න. ඒ වගේම මේක පුදුම රසක් යාළුවනේ. හදලම බලන්න ඉතින්. තවත් අරගෙන ඉන්න රෙසිපියක් බයි යාළුවනේ.